බබා අම්මා එනවා. ඔහොම ඉන්න ටිකක්. හෙමින් මා කෙඳුරුවේ ටික කලක පටන් මා ආදරය කරන මගේ පෙම්වතාටයි. මොකද දරුවෝ මේ රෑ මැදත් ඕකෙම එල්ලිලා ඉන්නේ. විභාගي ගැන ගානක්වත් නැද්ද? අම්මා සුපුරුදු ලෙසම මගේ ඇඟට ගොඩ උනේ මං නිදා වුන් කාමරේට එබිලා බලමින්. පාඩම් කරා අම්මා. මේ දැන් ආවේ නිදා ගන්න. අම්මගේ කරදරෙන් බේරීමට මා එසේ පැවසුවා. අපි බලමුකෝ පාඩම් කරපු විදිය. එහෙම කියලා අම්මා එතනින් ඉවත්ව ගිය පසු නැවත මා ඔහුට කතා කළා. අම්මෝ සුදු අම්මගේ මාර වදයක් නේද තියෙන්නේ? ඔහු පැවසුවා. ඔව් අම්මි බයයි ඒකයි. මෙසේ නැවතත් සංවාදයේ ඉදිරියට ගලාගෙන ගියේ උදෑසන අවදිවීමට අම්මා තියලා තිබුණු සීනුවද නාදවනතුරුයි. අනේ බබා මම දැන් පොඩ්ඩක් නිදා ගන්නම්. හෙට පන්ති යන්නත් ඕනේ. එහෙම කියලා මං නින්දට යන විට අලියුම 4 පසු වෙලා තිබුණා. මගේ නම සයුනි හංසා. අම්මා තාත්තා එක්ක පවුල එකම දරුවා ලෙස මා ජීවත් වෙන්නේ දෙදෙනාගේම ආදරයේ හුරතලයේ මැදයි. මං මෙවර උසස් පෙළ විභාගයට කලාංශයෙන් මුහුණ දෙනවා. මාහට අවසි තරම් නිදහස අම්මා දීලා තිබුණද තාත්තා නම් නිතරම පැවසුවේ මේ වයසේ ගැහැණු ළමුන්ට අසීමිත නිදහස අවැසි නොවන බවයි. මාහට ජංගම දුරකථනයක් තාත්තා තෑගි කළේ මගේ පහසුව තකාමයි. ඉන් පෙර සමාජ මාධ්‍ය කිසිවක් භාවිතා කළ නොතිබුණු මා ටිකෙන් ටික ඒවට හුරු වුණා. Facebook account එකක් හදාගත්තේ මගේ යහළුවන් ආදියද සිටින නිසා. මුලදී හඳුනන අය පමණක් වී එහි මාසයක් යන්නටත් මත්තෙන් මිතුරන් 5000ක් සම්පූර්ණ වුණා. මෙහිදී එක් චරිතයකට මගේ හිත යොමු වුණේ ඔහුගේ තියුණු කඩවසම් බව හා අලංකාරයට ගොතන කතා විලාසය නිසාවෙන්. කෙටි පණිවිඩයකින් පටන්ගත් මං WhatsApp මයින් ලෙස සේව් වන තුරුම දිග්ගැස්සුණා. මන් දන්න අයුරින් ඔහු ඉංජිනේරුවෙක්. ඔහුට හැකි සෑම මොහොතකම මාහට ඇමතීම සිදු කළා. තාත්තා අම්මා මාහට නිතරම දොස් නගද්දි පවා මම ඒවා නොතක හිටියේ මම ඔහුට දැක් වූ දැඩි ආලකම නිසයි. සුදු මේ අහන්නකෝ. දිනක් ඔහු මාහට පැවසුවා. මොකද්ද බබා? මට සල්ලි හදිස්සියක්. මට රුපියල් 10000ක් වගේ දෙන්න පුළුවන්ද? මට තවම පඩිය නැහැ. ඉංජිනේරුවෙක් යනු සමාජයේ වැඩි පඩියක් ගන්න අයෙකු වුණත් මාහට එය නොහැටි ඕනම අයෙකුට මුදල් හදිස්සි බැවින් මාහට ලබා දී තිබූ පන්ති ගාස්තු ඔහු වෙත ලබා දුන්නා. පසුව මේ දිගින් දිගටම වගේ සිදුවුවද ඔහුට තිබුණු ආලය නිසාම මා කිසිවක් නොකිය හිටියා. 3 මාසක් පමණ ගතවන්නට විය. එක් දිනයක ඔහු හදිසියෙම මාහා කතා නොකර හිටියා. කෙටි පණිවිඩයක් හෝ නොතිබුණු අතර එය මාහට යම් තාක් දුරකට වේදනාවක් වුණා. කීප සැරයක් මං ඔහුට ඇමතුවද ඔහු ඒවට ප්‍රතිචාර නොදැක්වුවා. නමුත් ඔහු මෙසේ සටහනක් තබා තිබුණා. මම ඔයා එක්ක තරහයි. එපමණකි. මම බොහෝසේ උත්සාහ කර යාන්තමට ඔහු ඇමතුමකට සම්බන්ධ කරගත්තා. අහන්නකෝ ඇයි තරහ මාත් එක්ක? අනේ අන්න සුදු ඔයා මට ආදරේ නැහැ. ඇයි එහෙම කියන්නේ? මගේ හිත යම් තාක් රිදුණා. මම කියන දේ කරොත් යාළු වෙනවා. මොකද්ද කියන්නකෝ? මං සාවධානව අසා සිටියා. මට ඔයාව බලන්න ඕනේ. ඔහු පැවසුවා. හරි ඉන්න මම වීඩියෝ කෝල් එකක් ගන්නම්. මම ඔහුට ඇමතුමක් ගත්තද ඔහුව මට නොපෙනුනි. ඒ පිළිබඳ විමසන විට ඔහු කිව්වේ ඔහු කාමරයේ විදුලිය නිමා ඇති බවයි. මට ඔයාව බලන්න ඕනේ. ඉතින් මේ පේන්නේ? ඔහොම නෙවෙයි. එහෙනම් මට ඔයාගේ ඇඳුම් නැතුව
ඔයාව බලන්න ආසයි. ඒ වචන පෙළට මට මගේ හුස්ම හිරවෙන්නක් මෙන් දැනෙන්න විය. අකමැති නම් ආයෙ ගන්න එපා මට. කැමති නම් විතරක් කෝල් එකක් ගන්න. එසේ කියූ ඔහු හැමතුම විසන්ධි කළා. දෙලොවක් අතර මා තනි වුණා. මට මතක ඇති කාලයක අම්මා ඉදිරියේ හෝ මා ඇඳුමක් ඇඳ නොතිබුණි. සිතේ බියක් මෙන්ම ඔහුට තිබූ ආලයේදී මහත්ය. ආලය හා බිය යන දෙක අතර මැදි වූ මා බිය පරදවා ආලය ජයගත්තා. හිත එකඟ කරගත් මා ඔහුගේ අදහසට කැමති වුණා. මේ දිනෙන් දින ඔහුගේ පුරුද්දක් වුණා. අකමැත්තෙන් වුවද ඔහුගේ බසට රැවටී සිටි මා ඔහුට අවැසි දේම කළා. බබා, මම කොහොමත් ඔයාව බඳිනවනේ. ඉතින් ඔයාට බැරිද මගේ වෙන්න දැන්? දිනක් ඔහු ඇසීය. මම ඔයාගෙනේ. නෑ අනේ, මොකක්ද අප්පා? මගේ යාළුවන්ගේ හැම කෙල්ලම උන්ට ඕන දේ දීලා. ඔයාට තමා බැරි. ඔහු නොකියා කිව් දේ මාහට හොඳින්ම වැටහුණා. දිගින් දිගටම ඔහු මට බල කළ අතර දිනක් ඔහුගේ කැමැත්තට ඉඩදී ඔහුව තරයේ විශ්වාස කරලා අම්මටද බොරු කියලා මා නිවසින් පිට වුණේ කිසිවක් සිතාගත නොහැකිව. නගරයේ තිබූ හෝටල් කාමරයකට ඔහු මා රැගෙන ගිය අතර බීමට යමක් රැගෙන එන ලෙස පවසා ඔහු එතනින් ඉවත්ව ගියා. මම ආසම ෆලූඩා බීම දෙකක් ගෙන ඔහු එකක් මා වෙත දිගු කළ අතර හිතේ තිබූ බයටම එක හුස්මට බිව්වා. ඉන් පස්සේ මා එහි තිබූ ඇඳට තල්ලු කළ ඔහු ඔහුගේ දෙතොලට මගේ දෙතොල දැඩිව ආග්‍රහණය කරා. ඔහුගේ අතින් මගේ ඇඳුම් එකිනෙක ගැලවෙන බව මා යාන්තමට දැක්කා. මගේ හිස කරකැවෙන්නට වුණා. මා මත්ව සිටින බව මටම නොදනී. පැයකට පමණ පසු ඔහු මාගෙන් ඉවත් වුණේ. අවටින් කටහඬවල් කිහිපයක්ම නැගුණු අතර ඒ කවරෙකුද කියා මට හිතාගන්න බැරි වුණා. අඩේ බං, පට්ට කෑල්ලනේ. එදා WhatsApp එකේ දැක්කට වඩා නම් මරු. ශාන්තමට මට ඇහුණා. තවත් කිහිප අයෙක් එහි සිටින දුටු අතර ඔවුන් මහා හඬින් සිනාසිනු බවද දුටුවා. මත් වී සිටින මාහට කිසිවක්ම නොතේරුණි. පියවී සිහියට එන්නට මට පැය කිහිපයක් ගතවන්නට ඇත. ඇඟට දැනුණු වේසකර ගතිය නිසාම මුහුණ හෝදා ගැනීමට නාන කාමරය වෙත පිවිසීමට ගිය මා එකවරම කුමක් හෝ හැප්පුණි. දෙයියනේ, මට කියවුනේ එපමණයි. කෑ ගැසීමටවත් හයියක් නොමැති මා පොරවන ඇඳ එහෙම්මම බිම වාඩි වුණේ සිදු වූ දේ හිතා ගැනීමට නොහැකිව. පෙම්වතා ලෙස රඟපෑ ඔහු මා මුදලට විකුණා ඇත. මෙම පැය කිහිපයට බීමතින් සිටි පුද්ගලයන් 8 දෙනෙකුගේ ඕන එපාකම් මා ඉටු කර ඇත. සිදු වූ සියල්ලට මාහට දැස් මානේ පෙනෙන්නට වුණා. අම්මා තාත්තගේ මුහුණ මැවි මැවි පෙනෙන්නට වුණා. අමාරුවෙන්ම නැගිට ඇඳුම් ඇඳගෙන එතනින් එළියට ආවේ කුමක් කරන්නද කියා හිතාගත නොහැකිවයි. අලංකාරයට ගලන සැඩ ජල පහරක් අසල මගේ සිත නැවතුනේ මගේ හුස්ම පොද ඒට මුසු කිරීමට හිත දෙමින්. දෙවරක්ම නොසිතා පාලමෙන් පහලට පැන ජීවිතයට සමුදුන්නේ. ජාති ජාතිත් මෙවැනි කිසිවෙකු මට නොලැබේවා කියා පතමින්.